පැත්තට දාපු වාහනේ යන්නේ කොහොමද? යන්නේ යන්න බයික් යන්නේ. අර ආහාරේ පාරක් තියෙනවා. ඒක පොඩි පාරක් තියෙන. ඒකත් යන්න බෑ ලෙසන. මේ මුදලාලි මහත්තයා තමයි මේක හැදුවේ. අර ඉන්නේ. තමයි පෙරමුණ මහත්තයා තමයි මේක මේ මූලික වෙලා මේ හදන්න මෙයා මූලික උනේ. නැත්තම් ඒක හැදෙන්නේ නැහැ. අට කටන්නේ. නැත්නම් වෙලා බැලලා අවුරුද්දක් විතර කියන්නේ ගම්මාතරේ රජයේ සේවකයන්ට වැඩකට යන්න කියන්නේ අර බස් එකේ යන්නත් බෑ. බස් එකත් මේ පාලම හින්දා යන්න බෑ. දැන් මෙහෙම වාහනයක් යන්න බෑ. මේ රජයේ සේවකයෝ ගොඩක් ඉන්නවා. දැන් මේ එහා පැත්තට දාපු වාහනේ යන්නේ කොහොමද? යන්න බයික් යන්නේ. අර ආහාරේ පාරක් තියෙනවා. ඒක පොඩි පාරක් තියෙන. ඒකත් යන්න බෑ ලෙසන. මේ මුදලාලි මහත්තයා තමයි මේක හැදුවේ. අර ඉන්නේ. තමයි පෙරමුණ මහත්තයා තමයි මේක මේ මූලික වෙලා මේ හදන්න මෙයා මූලික උනේ. නැත්තම් ඒක හැදෙන්නේ නැහැ. අට කටන්නේ. දැන් කඩාන කියන්නේ මේකට ඊයේ රෑ ගිහිල්ලා තියන්නේ රෑ 12ට විතර කියලා. ඉස්සර මම දන්නවලා තිබුණා කිසි කෙනෙක් මේක හොයලා බැලුවේ නැහැ. ඊට පස්සේ කලින් දන්නලා තිබුණා. දන්නවලා තිබුණා මේක හැමදාම බිව්වා මේ ලයිට් කණුව අපේ ගම්මේශ්වර එකේ ගෙදරලා ලයිට් කවුන්ට් එක දාලා ඉවරලා ඉතින් මේ හැදුවා. ඊට පස්සේ ඉතින් පස්සේ ආපහු කඩාගෙන ගියා. ඒ ගියත් ඉතින් මේ කිසි කෙනෙක් බලධාරියෙන් කිසි කෙනෙක් මේක ගැන අවධානය යොමු කරේ නැහැ. දැන් මේකදී අපේ අරකොටවල ගාම ඉඳලා සාමසර නායකගේ කන්දෙන් ආපු පවුල් 200 කට පිරිසක් මේකේ ඉන්නවා. ඒතර පවුල් මං හිතන්නේ මෙතනින් එහා පැත්ත අරණායක පැත්තට නෙමෙයි යන්න පුළුවන් මේ පාරේ. හැබැයි පාරවල් සාර්ථක නැහැ යන්න. වාහනයක් තමයි. ඒ නිසා ඉතින් මේක අවුරුදු ගණනාවක් මේක මම හිතන්නේ අවුරුදු 45කටත් එහා කාල සීමාවෙන් තමයි බෝක්කු ඒ කාලේ දාලා තියෙන්නේ. මේ කණු දැම්මේ කවුද? කණු දැම්මේ ගම්මැස්සු එක තියෙනවා. අපි මේ කණු ගෙනල්ලා දාලා ඉතින් මේ මිනිස්සු කවුද කාටද කිව්වේ මේ ප්‍රාදේශීය සභාවටද? සභාවට කියලා දුන්නා. ගාමිණිදාරේ බලලා ගියා. කවුද බලලාගේ? ගාමිණිදාරේ ඇවිල්ලා බලලත් ගියා. එතකොට එතකොටත් දැන් ගොඩක් කාලයක් ඉඳලා ඔය කැඩලා තියෙන ඊට පස්සේ තමයි ලයිට් කණු දාලා අපි මේ ගමේ කට්ටිය එකතු වෙලා තමයි ඔය විදිහට හදාගත්තේ. මෙහාටත් වැස්ස අඩුම කරේ නෑනේ. නෑ අඩුම කරේ නෑ. ඊයේ ඉඳලාම මේ වෙනකම්ම වහිනවා. මෙතන පාලමට මොකද්ද කියන්නේ? අර කොටවල සාමසර කන්දේ අර අවතන් විච්ච පවුල් ගණක් මෙහි ඉන්නවනේ. ඔව්. එයාලා යන්න එන්නේ එතකොට? මේ පාරෙන් තමයි යන්නේ. මෙතනින් තමයි යන්නේ. 200ක් විතර ඉන්නවා. යන්න ගෙවල් ගම් එහා පැත්තට තියෙන ගම් මොනවද කියන්නේ මට පොඩ්ඩක්? මේක දැන් අරකොටවල. අරකොටවැල්ල. සාමසර නායකයෙක් කට්ටිය ඉන්නවා නව ගම්මාන කියලා මේ අරකොටවලට මයිති කොටසක. එහා පැත්ත. ඊට පස්සේ තියෙනවා දහන කුඹල බමුණා ගම්මන වේරගොඩ මීනබලාව එතන යවත අරණාක දිප්පිටිය මේනම අරණාක ඒ පැත්තට යන්න පුළුවන්. ඒ පැත්තේ හැබැයි ඒ පැත්තේ පාරවල් එකක්වත් වාහන යන්න පුළුවන් තත්ත්වෙක නැහැ.